මේ කතාව මම මගේ දුව සහ අන්නාසිගෙඩියක් ගැන කතාවක්. මට පුංචි කාලේ ඉස්කෝලේ යන්න ලැබුණේ නැහැ. මම දන්නේ නෑ මගේ දුවට මම කොහොමද ජීවිතය ගැන උගන්වන්න ඕන කියලා. මම දැනගෙන හිටියේ මගේ දුවට අත්දැකීම් වලින් උගන්වන විදිහ විතරයි. කොහොමද ඒක? අයිස්ක්‍රීම් වලට වඩා රසයි නේද? ඔව් අම්මා. මේක හරිම රසයි. මෙය විකුණන්න බැරිද? අන්නසි අයිස්ක්‍රීම්. ගන්න කවුද කැමති? අන්නසි අයිස්ක්‍රීම්. කවුද ගන්න කැමති? අම්මේ කවුරුත් මගේ අයිස්ක්‍රීම් ගන්නෙ නෑනේ. මාකට් එකට ගිහින් බලන්න. එයාලා බඩු විකුණන විදිහ. රතු මිරිස් රුපියල් 50ට වඩේ රස වඩේ උණු වඩේ ගන්න එන්න රස වඩේ උණු වඩේ හිම අයිස්ක්‍රීම් අන්නසි අයිස්ක්‍රීම් එකක් රුපියල් 5යි තුනක් 10ට දෙනවා රසම රස හිම අයිස්ක්‍රීම් මට සතුටුයි. එයා අත්දැකීමෙන් ඉගෙන ගන්නවා. තමන්ම කල්පනා කරලා ප්‍රශ්න විසඳ ගන්නවා. කවදා හරි මම එයා එක්ක නැති කාලෙකත් එයා ගැන මට බය වෙන්න දෙයක් නැහැ. එයා එහෙමයි කියලා ඉගෙන ගන්න එක නතර කළෙත් නැහැ. ඇය 2013 දී ඇගේ පළමු උපාධිය ලබා ගන්නවා. ප්‍රායෝගික අත්දැකීම් තුලින් දරුවන්ට ජීවිතය ගැන කියා දෙමු.